හායි ආයුබෝවන් මගේ ඒ යාළුවනේ කොහොමද ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ ආවා ඔයාලාත් එක්ක පොඩි වීඩියෝ එකක් බෙදා ගන්න කියලා. ඉතින් ඔයාලා හැමෝම ගිහින් තියෙන පුදුබිමක් තමයි මේ තැන. ඉතින් ඔයාලා හැමෝම දන්න කියන තැනක් ඔයාලා ගිහිල්ලත් ඇති නොගියපු අයත් ඇති නොදන්න අයත් ඇති. ඉතින් කොළඹවට කියන්නේ කොළඹවට විතරක් නෙවෙයි දුර පළාත්වලිනුත් ඉතින් මේ පුදබිමට කට්ටිය එනවා. ඉතින් මට වීඩියෝ ටිකක් හම්බුණා. ඉතින් ඒක හින්දා මං හිතුවා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා. ඉතින් මම පොඩි විස්තරයක් කරන්න තමයි හදන්නේ මේ පුදබිම ගැන. මට තේරෙන විදියට මං හොයාගත්ත කරුණුත් එක්ක පොඩි විස්තරයක් කරන්න හිතුවා. නිකම්ම වීඩියෝ එක දානවට වඩා පොඩි විස්තරයක් කරලා වීඩියෝ එක දාන්න කියලා හිතුවා. හැබැයි මට වීඩියෝ වලට වොයිස් දීලා එහෙම ලොකු උහුරුවක් නැහැ මේ වගේ වීඩියෝ වලට. එහෙම දේවල් හඳුන්වා දීලා එහෙම කියලා දීලා මට ලොකු උහුරුවක් නැහැ. ඒක හින්දා මට පුළුවන් විදියට මම ඔයාලත් එක්ක ඒක බෙදා ගන්නම්. ඇත්තටම නවගමුව පත්තිනි දේවාලය කියලා කිව්වහම හැමෝම දන්නවා. එතෙන්ට ගොඩාක් පිරිසක් එතෙන්ට එකතු වෙනවා, යනවා ඒ පුදබිමට. නවගමුව පත්තිනි දේවාලය කියන්නේ ලංකාවේ තියෙන ඉතාමත් පෞරාණික සහ හාස්කම් පිරුණු පුණ්‍ය භූමියක්. ඇත්තටම ගොඩක්ම හාස්කම් තියෙන තැනක් කියලා තමයි හැමෝම කියන්නේ. මමත් ගිහින් තියෙනවා එකම පාරක්. මට ගොඩ කාලයකට පස්සේ කියන්නේ ගොඩක් ඉස්සෙල්ලා මම ගිහින් තියෙන්නේ. ඉතින් මම හොයාගත්ත කරුණු ටික මං පොඩි කොලයක ලියාගත්තා. නැත්තම් මට ඉතින් වොයිස් දෙන්න බැහැනේ. ඒක හින්දා මේ පුදබිම ඇතරම් පිටලා තියෙන්නේ කොළඹ අවිස්සාවේල්ල පරණ පාර මාර්ගයේ කඩුවෙල නගරයට ආසන්නව කැලණි ගඟ අසබඩ තමයි මේ පින්බිම පිහිටලා තියෙන්නේ. මම එහෙම ගොඩක් එහෙම පාරවල් ගැන එහෙම ලොකු විස්තරයක් කියන්න දන්නේ නැහැ. ඉතින් මම හොයාගත්ත විදිහට තමයි මේ කියන්නේ. මේ දේවාලය කැප කරලා තියෙන්නේ සත්පත්තිනි මෑණියන් වෙනුවෙන් ශෙත් ශාන්ති ලබා ගන්න, ලෙඩ රෝග සුව කරගන්න, වගේම දරුඵල බලාපොරොත්තු වෙන ගොඩාක් අය ඇත්තටම මෙතෙන්ට මේ පුදබිමට යනවා. දහස් ගණන් බැතිමතුන් දිනපතා මෙහි පැමිණෙනවා. ඇත්තටම ගොඩාක් හාස්කම් තියෙන තැනක් කියලා තමයි එතන කියන්නේ හැමෝම. ඉතිහාසයට අනුව කීර්ති වර්ෂ 200 වසරේදී පළමුවන ගජපා රජතුමා ඉන්දියාවෙන් පත්තිනි මෑණියන්ගේ පාසලඹ ලංකාවට රැගෙන ආවා කියලා තමයි ඉතින් සඳහන් වෙලා තියෙන්නේ. ඒ එන අතරතුර කැලණි ගඟ අසබඩ ස්ථාන 9ක සලඹ තබා විවේකගත් බවටත් බවත් කියලා එහෙම කියනවා. ඉතින් විවේක ගත්තා කියලා. ඒ නවගමුව ගම් 9 පසුව නවගමුව වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එහෙම තමයි ඉතින් මේකේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ලොකු විස්තරයක් නම් මම දන්නේ නැහැ. ඉතින් ගොඩක් අයට ඉතින් ගොඩක් අය ඉතින් දන්නව ඇති, දන්න අයත් ඇති, නොදන්නව අයත් ඇති. ඉතින් මේ පුදබිම ගිහිල්ලා වැඳ පුදා ගන්න පුළුවන් ඔයාලා හැමෝටම. යන කට්ටිය දන්නවා, ගියපු කට්ටිය දන්නව ඇති මේ පුදබිමේ තියෙන හාස්කම් මොනවද කොහොමද කියලා නේද? ඊට පස්සේ පෘතුගීසින් අතින් විනාශ වූ මේ දේවාලය පසුව සීතාවක රාජසිංහ රජතුමා විසින් නැවත ප්‍රතිසංස්කරණය කර තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම තමයි ඉතින් මේකේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මම හොයාගත්ත ඒවත් එක්ක
මෑණියන්ගේ රන් සලඹ තැන්පත් කර ඇති ප්‍රධාන දේවාල මන්දිරය දේවාලයත් සමගම පිහිටලා තියෙන පෞරාණික බෞද්ධ විහාරස්ථානය මෙහි ඇති පැරණි බෝධින් වහන්සේ සහ පිළිම වහන්සේලා දේවාලයට පිටුපසින් ගලා බසින කැලණි ගඟ පරිශ්‍රයට එක් ඇත්තටම හරිම අලංකාර විදියට තමයි ඉතා ශාන්ත වටපිටාවක් විදියට තමයි මේ පුදබිම හඳුන්වන්නේ. ඉතින් ඔන්න ඔය විදියට මේ පුදබිම ගැන විස්තර ගොඩක් තියෙනවා. ඉතින් මම නම් පොඩි කොටසක් වගේ තමයි ඉතින් ඔයාලත් එක්ක. ඉතින් මේ පුදබිමට මේ පුණ්‍ය භූමියට නොගියපු කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලනවා නම් නොගියපු කෙනෙක් ඔන්න ඔයාලට පුළුවන් ඔයාලට ගිහිල්ලා වැඳ පුදා ගන්න මේ ස්ථානයට මේ පුණ්‍ය භූමියට. ඉතින් ඔන්න ඔය විදියට තමයි ඉතින් මට ඔයාලට මේ ගැන හඳුන්වා දෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් හරිම ලස්සන හරිම කොහොමද කියන්නේ ගොඩක් බලයක් තියෙන පුදබිමක් තමයි. ඉතින් ගොඩාක් කට්ටිය එනවා. ගොඩක් කට්ටිය ඇවිල්ලා බාරහාර වෙලා තමන්ගේ ලෙඩ රෝග ගැන තියෙන ඒවට බාරහාර වෙලා ඒවා ඉෂ්ට වුණාම ආපහු ඇවිල්ලා බාරේ ඔප්පු කරන ඒවා තමයි ගොඩක් තියෙන්නේ. ඇත්තටම ඉතින් හරිම ලස්සනයි. ඉතින් ලංකාව කියන්නේ කොහෙන් ගත්තත් හරිම ලස්සන තැනක්. හරිම විදේශිකයෝ වුණත් ගොඩක්ම කැමති රටක් තමයි ඉතින් ලංකාව කියන්නේ. ලංකාවට කවුද